අපේ ආම්දුරන් වහන්සේගේ ආශිර්වාදයේ මේ ගමට මේ හැමදේටම වැදගත් අපිට දන්නවා ඒ නිසා අවසරයි දුහන්සේගේ. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ ප්‍රදේශීය නිලධාරීන් හිට සාජි නිලධාරීන් මූලික තුන්දෙනෙක් සම්බන්ධ වෙනවා. අපේ සමුල් නිලධාරීන් විතරයි ඉන්නේ අනිත් හැම කෙනෙක්ම නැත්තේ කියලා බලන්න ඕනේ නැත්නම් වැඩක් නේද? මේක චුට්ටක් හොයලා බලමු යා නැත්තේ කියලා මම ඉතින් ඒ ඇත්තට ඒ නැතත් එතුමිලා තමයි ඉස්පත් කරනවා. ඉතින් අපේ සමුල්ලාරිතුමිය ඉතින් අපේ සංජීව සහෝදරයා ප්‍රදේශයේ අපේ පක්ෂ දේශපාලන කටයුතු වල සංවිධාන නායකත්ව දෙන්නේ. ඒ වගේම අපේ කොට්ටා සභාවේ සහෝදරයා සාන්ත නෑ රේඩියෝ අපේ ප්‍රජාශක්තියගේ රුවන් සහෝදරයා නෑ. ඒක පොඩි එකක් එනවනේ. ඒ අයත් නැතේ කියලා වලින් එක ලොකු හයියක් අරලා වැඩවලට දුවනෝනේ යාට මම නේද? මොකටද මේ වඩු ගන්න පුළුවන් දවසක් නෙවෙයි. ඉතින් හැමදෙනාගේම අවසරයි. ගෙදර දරුවෝ ඇතුළු. ඉතින් ඇත්තටම අපි හඳුනන්නේ මේ ලොකු සතුටක් අපිට දැනෙනවා. දැන් උදේත් අරගහපේ මේ අවුරුදු 50 කලදී නඩුවක් ඉවරලා ඊයේ නඩුව ඉවරලා ඊටම යන්නේ අද ගේ හදන්න පටන් ගත්තා. ඒත් මේ වගේ ගයක් අවශ්‍ය අපේ මේ ගමේ පවුලකට. ඒ කටයුතු දැන් අපි මේ අපේ අනුශාසකගේ වසමෙහි ඉඳලා අපි මේ දුවගෙන ආවේ කොහොම හරි සහභාගී වෙන්න ඉඳලා. ඒක වල බොහොම මේ වැඩේ අපි ගෞරවාන්විතව මේක සංවිධානය කරලා තියෙනවා. පොල්තෙල් පහනක් හදලා ඉතින් හැම එකකින් ඉඳලා හැමෝගම හිතවල තියෙන ආලෝකය සහ බලාපොරොත්තු තමයි තියෙන්නේ නේද? පොල් මාමගේ. හදනවම කරන පොල් මාම. ඉතින් මේ හැමෝම නියෝජනය කළා නේද? හැමෝටම බැරිමත් හැමෝම නියෝජනය කරලා පොල්තෙල් පහන් පත්තු කරලා අපි කිව්ව දෙනෙක් හරි අපේ හිතවල තියෙන අදහස බෙදා හදාගෙන අපිට යන්න වෙලාවක් ගමු. ඉතින් ඇත්තටම සැමට නිවසක් කියන තේමාව තමයි මේකේ මේ තේමාව. ඉතින් ඒකේ තුන නිවාස සමාධිකාරී නිලධාරිතුමියක් ඉන්න ඕන. එතුමියත් අසනීප වෙලා. බොහොම කාර්යශූර නිලධාරිතුමියක් ඉන්නවා. ගිය අවුරුද්දේ අපි ආණ්ඩුව අරගත්තට පස්සේ මේ කෙටි කාලය ඇතුලේ ගෙවල් 35ක් විතර හදන්න ආවා. ඒකිනුත් ඒ සේරම හැදුවා. මීරිගම ආසනය ඇතුලේ. ඊට පස්සේ මේ සැරේ ගෙවල් 135ක් ඇවිල්ලා තියෙනවා. ගෙවල් ලක්ෂ 10 බැගින් දෙන ඒවා. ඉතින් ලක්ෂ 10ට වඩා ලක්ෂ 18 20 වටිනාකමට සමහර ලක්ෂ 4 5 පුද්ගලිකවත් ණයලා තියෙන අපිට කරන්න දෙයක්වත් නැහැ වට. ඉතින් ඇත්ත ගත්තොත් ලක්ෂ 10යි හම්බෙන්නේ. ඉතින් හම්බෙන එකත් පොදු ජනතාවගේ රටේ දේවල් තමයි. නමුත් ඒක මේ පිනට හම්බෙනවා. ඕන් ඔයාලගේ අනුකම්පාවට හම්බෙනවා. එහෙම එකක් ඔයාලා හිතන්න එපා. නේද? මේක අපේ අයිතියක්. නිවසක් කියන එක අපේ මූලික අයිතියක්. ආහාර, නිවාස, අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය. නේද? මේ ලෝකේ ඉන්න හැමෝටම ඔකෙන් එකක් අර පංචම අවශ්‍යතාවයන් කියලා කියනවනේ. ඒ පහෙන් එකක්වත් අඩුම ජීවිතයක් නෑ අපි කාටවත්. ඒ නිසා ඒ තියෙන නිවාස තියෙන්න ඕන අපිට වාතාශ්‍රයක් සහිත අවම ඉඩකඩක් සහිත නේද? ඒ තියෙන කොන්දේසි ටික සහිත නිවාසයක් තියෙන්න ඕන. එතකොට අනිකුත් සියලු දේවල් ඒ විදිහට තියෙනවා. දැන් අපි හඳුනන්නේ අපි මිනිස්සුන්ට ජීවත් වුණාට මේ සමාජයේ අපි කාටවත් ඒ ටික දිනා ගන්න පුදුමාකාර කට්ටක් අනුලා දෙන නේද? සමහරට ගෙවල් දොරවල් මේ අපේ අම්මලාත් ගෙවල් දොරවල් හැදුවේ. අමාරුවෙන් හරි හැදුවේ දේශගත වෙලා අවුරුදු ගණන්. ඉතින් එහෙම දැනටත් මේ ගම් වලත් විදේශගත වෙලා තමයි ගේ දොර හදා ගන්න දරුවෝ මේ සමාජයට කරට හදන්න. අම්මලා දරුවන්ගෙන් ඉඳලා තාත්තලාගෙන් ඉඳලා එහෙම පුදුමාකාර දුකකට පත් වෙලා දෙනවා. මෙච්චර මේ නිදානයක් වගේ රටක අපු වෙතින දුප්පත් වෙච්ච හේතුවක් තියෙනවා. ඒ නිසා ඔයාලගේ පුද්ගලික අඩුපාඩුවක් නිසා මේ අපේ දුප්පත්කම අපේ අමාරුකම ඒක අපේ පුද්ගලික අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකම නෙමෙයි හේතුව මේ සමාජයකට අපව අර මූලික උමනාවල් ටිකවත් ඉෂ්ට කරන තැනට පාලකයින්ට බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ ටික ඉෂ්ට කරගන්න. එනුනම් අපිට ඇත්ත ගත්තොත් ගමේ මරණාධාර සමිතියවත් ඕන වෙන්නේ නැහැ. තම තමන්ගේ දේවල් ටික කරගන්න පුළුවන් නේ වුණා. මම මේ විචාර කර අඩුවක් කියනවා නෙමෙයි. තමන්ගේ දේවල් කරගන්න බැරුවම අපිට සාමූහික වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ ගෙවල් දොරවල්